එක මානෙල් පන්තියේ ඉඳලා 4 අවසර ඩී පන්තිය වෙනකන් අපිට වාසනාව තිබ්බා එකම පන්ති කාමරයක එකම ළඟ වාඩි වෙලා අපේ පාසල් ජීවිතය ආරම්භ කරන්න. එතන ඉඳලා 11 වසර වෙනකන් අපිට පුළුවන් වුණා එකම ඉස්කෝලේක ඉගෙන ගන්න. Classes change වුණා ඊට පස්සේ split වුණා, but nothing really changed even now. මං ඉස්සෙල්ලාම ඉසුරි ගැන මෙහෙම කතාවක් කියලා පටන් ගන්නවා. ඉසුරිට තියෙනවා හරි සුන්දර ලස්සන මිනිසුන්ව වශී කරගන්න පුළුවන් ඇගේ රූපේ වගේම ලස්සන හදවතක්. මම මෙහෙම කියන්නේ හේතු ගොඩයි. මේ අවුරුදු 20ට මම දැනගත්ත හේතු ගොඩයි ඉසුරිගේ හදවත ගැන. එකක් තමයි ඉස්සර ඉස්කෝලේ මට මතකයි මුල් කාලේ ඉසුරි ඉස්කෝලේ ඇවිල්ලා හිටියේ නැත්තම් එදා දවසේ මට ඉස්කෝලේ ඉන්න හිතෙන්නේ නැහැ. ස්කූල් එකෙන් යන්න තමයි හිතෙන්නේ. ඉතින් මට ලෝකෙ තියෙන ඔක්කොම ලෙඩ ටික එදාට හැදෙනවා. එදාට හැදිලා මම කොහොම හරි අප්පච්චිට කෝල් කරලා ගෙදර යන තැනට වැඩ සිද්ධ වෙනවා. ඒ තරමට ඉසුරි මගේ ජීවිතයට සහ ඉසුරිගේ වටේ ඉන්න හැමෝටම එළියක් ගෙනහලා දුන්නා කිව්වොත් මම නිවැරදි. ඉතින් ඉස්සර වගේ අපිට ස්මාර්ට් ෆෝන්ස් තිබ්බේ නැහැ ඉස්කෝලේ එන්න නැත්තම් කියන්න. ඒක නිසා අපි බලාපොරොත්තුෙන් යනවා. මම විශේෂයෙන් බලාපොරොත්තුෙන් යන්නේ ඉසුරි ඉස්කෝලේ ඇවිල්ලා ඉන්න ඕනි කියලා. ඒ වගේම ඉසුරු ගැන මතක ගොඩාරියක් තියෙනවා. මම ඔක්කොම කියන්න ගියොත් අද වෙඩින් වෙන දෙයක් කරන්න වෙන්නේ නැහැ. තවත් එක සුන්දර ලස්සන මතකයක් තමයි අපි මට මතක විදියට අපි grade 3 හරි 4 හරි වෙන්න ඕනේ. We were playing අපි මොන හරි ඔය චූටි සෙල්ලමක් මොකක් හරි කර ඉන්නකොට I hit an iron rod and fainted. මගේ දැන් ඔළුව පැලෙලා හොඳටම ලේ ගලනවා. ඉසුරට මතක ඇති කියලා මම හිතනවා. එතකොට දැන් ටීචර්ස් ලොක්කොම දැන් මම ෆේන්ට් වෙලා ටීචර්ස් ලොක්කොම වට කරගෙන මාව දැන් අර ක්ලීන් කරන්න හදනවා වුන්ඩ් එක පේරන්ට්ස්ලාට කතා කරලා. දැන් මම හයියෙන් අඬනවා එපා කියලා. ඒ ඇස්සේ මට ඇහෙනවා තව කවුරුද එක්කෙනෙක් හයියෙන් මටත් වඩා හයියෙන් අඬනවා. දැන් මං කල්පනා කරා කවුද මෙහෙම දැන් මම නම් හර්ට් වෙලා ඉන්නේ කවුද මේ අඬන්නේ කියලා. ඒ වෙන කවුරුත් නෙමෙයි මගේ අතිජාත මිත්‍රයා ඉසුරි මගේ අත තදින් අල්ලගෙන අඬනවා හොඳටම මටත් වඩා හයියි. එතකොට මට නිකරුත් මේ වෙලාව එකමාරෙන් පස්සේ we were supposed to go home at that time but she was waiting for my parents to come and pick me. ඒ වගේ සුන්දර හදවතක් තියෙන කරුණාවන්ත හදවතක් තියෙන ලස්සන ළමෙක් තමයි ඉසුරි කියන්නේ. මට විතරක් නෙමෙයි හැමෝටම. ඉතින් I've had the privilege of watching Isuri grow through every stage of life. I've known the little girl she was, the teenager she became, and the amazing woman she is today. I've always seen her kind heart. I've seen how deeply she cares about others, people around her, and I've seen how she always put others before herself. But through every version of Isuri, one thing never changed. වෙනමුකුත් නෙමෙයි මේ කොයි වෙලාවෙත් වෙනස් වුනේ නැති එකම දේ තමයි දැන් ඕගොල්ලෝ අපේ ආදරණීය මොනමාලි දිහා බැලුවොත් පේනවා ඇති ඇයගේ මූණේ පිරීලා තියෙන සුන්දර හිනාව. කවදාවත් ඒ හිනාව නැති දවසක් මම දැකලා තිබ්බේ නැහැ. මොන දේ තිබ්බත් මොන ප්‍රශ්න තිබ්බත් මොන සීරියස් වෙලාවක වුණත් ඉසුරි හිනා වෙන්න කවදාවත් අමතක කරේ නැහැ. ඉසුරිගේ මේ ලස්සන හිනාව එයාගේ වටේ ඉන්න හැමෝගෙම ජීවිතවල පාළුව මකලා සුන්දරෙන් පුරවන්න ප්‍රධාන හේතුවක් වුණා. ඒ වගේම මතක් කරන්න ඕනේ ඉසුරි මෙහෙම සුන්දර මිනිස්සෙක් සුන්දර පුද්ගලයෙක් වෙන්න ප්‍රධාන හේතුව තමයි ඉසුරිගේ ආදරණීය ෆැමිලි එක. අංකල්, ආන්ටි and නංගි ඒගොල්ලෝ නිසා තමයි ඉසුරි අද මෙච්චර හොඳ ගුණහපත් ලස්සන හොඳ ළමයෙක් වෙලා ඉන්නේ. හොඳ කාන්තාවක් වෙලා ඉන්නේ. ඉතින් මම බිලීව් කරන දෙයක් තමයි විවාහයක් කියලා කියන්නේ දෙන්නෙක් විතරක් එකතු වෙන දෙයක් නෙමෙයි. විවාහයක් කියන්නේ පවුල් දෙකක් එකම පවුලක් බවට පත් වෙන සුන්දර හැඟීමක්. ඉතින් අද ශමාලට හම් වෙන සුන්දර බිරිඳක් විතරක් නෙවෙයි ලස්සන වටිනා ආදරෙන් පිරුණු පවුලක්. So Shamal, the first time I heard about you, the first time she told me about you, I saw her eyes shining so brightly. Obviously, her eyes always have been bright, but there was something different that day. And as time went by, whenever I saw a photograph of herself, I realized she was glowing more and more. Because not because anything else, that because she's been loved correctly the way she deserved. So seeing you two together today as a beautiful couple makes me incredibly happy, and I'm grateful to the whole universe
for doing such a nice job. So, to you, Isuri, today is the beginning of a beautiful chapter for you. Seeing you as such a beautiful bride, starting this new journey, makes me realize just how far we have come. I am so incredibly proud of you and so happy for you today and always. Thank you for being a part of my family. Thank you for being a part of my life. Thank you for being such a genuine friend, someone I can go months without talking to, but the moment I talk to you again, it feels like home. So, Isuri and Shamal, may your home always filled with laughter. May your hearts always choose kindness. May you always protect each other's dreams. And may your love continue to grow stronger with every passing year. So finally, Shamal, I've had the greatest privilege of growing up with Isuri for more than 20 years. She has been one of the greatest blessings in my life. So I hope you enjoy the rest of your life with Isuri as much as I enjoyed growing up with her. Thank you very much. Congratulations, Isuri and Shamal. Thank you for making us a part of your special day. And may God bless you. May Triple Gem bless you. Thank you very much. I love you all.